මම ඔබට ඔප්පු කරලා පෙන්නන්නම් පින්වතුනි. මේකේ හිතේ තියෙන ප්‍රශ්නේ මේ හිතෙන් මේක අයින් කරන්න තියෙන්නේ කියලා. ඔප්පු කළාම පිළිගන්න. බුදුදහම තනිකරම තියෙන්නේ පින්වතුනි හිතේ තියෙන ප්‍රශ්නකට හිතේ උත්තරයක් හදලා දෙනවා. හේවත් අවබෝධ කරනවා. අවබෝධ කරපු ගමන් මම ඔබට කිව්වේ අවබෝධ කරපු ගමන් ඔබගේ ඔය තියෙන ඔය ශාරීරික වේදනා හැරෙන්න. ශාරීරික වේදනා හැරෙන්න අනිත් සියලුම දුක් පහ වෙලා යනවා. අවබෝධ කළාම. ඒක හරි පුදුමයි කියලා හිතෙන්නේ නැද්ද ඔබට? ඔබගේ පපුව පිච්චෙනවා වෙනතනේ. මොකක් හරි ඒකට. අවබෝධ කළාට පස්සේ ඉවරයි. විශ්වාස කරන්නත් අමාරු තරම් නේද වෙනතනේ. ළමයා මැරිලා පපුව පිච්චෙනවා ඒ අම්මගේ. අවබෝධ කරපු ගමන් ඉවරයි. කිසා ගෞතමිය මතකද ඔබට? ළමයා මැරිලා පිස්සු හැදිලා හිටියේ පිටින්. පිස්සු හැදිලා. අනික් මිනිස්සු නහය වහ ගන්නවා එතුමිය එතනින් යනකොට. ළමයා මැරිලා දැන් යම් කාලයක් වෙනවා. කුණු වෙන්න ඔන්න මෙන්න පණුව ගහලා වැක්කිරෙන්න ඔන්න මෙන්න ළමයා අරයි යනවා බුදුහාමුදුරුවෝ. පිස්සුව වගේ නේ. ඒක නිසානේ පින්වතුනි ළමයා අර අතර කුණු නැත්තම් ළමයා කුණු වෙලා හිටියේ නෑනේ. මැරිච්ච ගමන් අරන් දිවුවා නම් කමන්නේ. වෙද මහතුරු කී දෙනෙක් ගාවට ගිහිල්ලා ළඟ බුදුහාඳුර ගාවට ගියේ. පණුව ගහන්නත් ළඟ යනකොට පිස්සු වෙන්නේ ගියේ පින්වතුනි. කොයිතරම් වේදනාවක් ඇද්ද තමන්ගේ කුළුඳුලේ දරුවා මැරෙද්දී. කෑක් ගහගෙන වැළපි ගියේ. භාග්‍යවතුන් වහන්සේගෙන් බණ ටිකක් ඇහුවම මොකද ඒකට උනේ? ඒ අම්මට පුළුවන් වුණානේ පින්වතුනි අර මල කඳ විසි කරලා දාන සොහොනට. ඔබ කල්පනා කරලා බලන්න ලේසි පහසු වැඩක් දෙයි උනේ කියලා. මල කඳ සොහොනට විසි කළා මෙහෙණි ආරාමයට කියලා පැවිදි වුණා. කායිකද අරිහත් ඵලයක් මුර්ණේ කළා. කොහොමද ගින්නේ එතකොට? ඒකයි කියන්නේ පිටුනේ මේ ඔය ගිනි ඔක්කොම හිතේ තියෙන්නේ. ඕවට භෞතික වස්තු ගෙන්නන්න එපා. ඒව ගෙනාවොත් ඒවත් එක්ක ඉන්න වෙනවා. හිතේ ආපු ප්‍රශ්නෙට හිතෙන් උත්තර හොයමු. ඕක පුරුදු කරන්න. හරි ලේසිනේ පිටුනේ. ඕක ඔබ හරියටම මේ කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි පිටුනේ. මේක ඔබ හරියටම පුහුණු කරගත්තොත් දහමින් දහම අවබෝධ කරගෙන මේ කියන தත්ත්වයට ඔබ ආවොත් ඒ කියන්නේ භෞතික වස්තුන්ගෙන් කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැති தත්ත්වයට. ඔබ අඩුම තරමේ පිටුනේ සකදාගාමී පුද්ගලයෙක්. වස්තුකාම ක්ලේශකාම කියලා කොටස් දෙකක් තියෙනවා. ඔබ වස්තුකාම වලින් නිදහස් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. දැන් තියෙන හිතේ කෙලෙස් විතරයි ඔබට සටන් කරන්නේ. මොකද ඔබ කෙලෙස් එක්ක හැපෙනවා. දැන් ඔබ භෞතික වස්තුත් එක්ක හැපෙන්නේ නැද්ද? කෙලෙස් එක හැපෙනවා. ඒ තැනට ඔබට එන්න පුළුවන්. දැන් හිතලා බලන්න ඒ තැනට එන්න පුළුවන් ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා නම් උන්වහන්සේගේ ජීවිතේ කොච්චර සරලද කියලා. උන්වහන්සේට මොන සම්බන්ධ? පෙම්පාසනකට උන්වහන්සේ පාවිච්චි කරා. ලක්ස් ලෝවටා නිලියන්ගේ රුවන් එක. ඒවද? කොහොමද? මොනවද උන්වහන්සේට ඕනේ? සන්ලයිට්ද? තමයි මේ තියෙන නම් ටිකක් කිව්වේ. ඒවට අපහාස කරන්නවත් ඒවට ඇඩ්වර්ටයිස්මන්ට් දාන්නවත් නෙමෙයි. එතකොට මොකද උන්වහන්සේට ඕනේ? ඒකයි නේද? තිබුණොත් ගාලා පැම්පහසු වෙනවා. නැත්තම් පැම්පහසු වෙනවා. මොන කුටියේද ඉන්නවනේ උන්වහන්සේ? මොන જાතියේ සිවුරක්ද අඳින්න ඕනේ? මොන જાතියේ කෑමද බලන්න ඕනේ? කොයිතරම් පහසු ජීවිතයක්ද? මොකද හේතුව උන්වහන්සේ යැපෙන්නේ නැහැ දේවල් වලින්.
වස්තුකාමයෙන් නිදහස් වුණා. උන්වහන්සේ හිතට එන කිසිම දෙයක් නිසා පින්වතුනි භෞතික වස්තු ලෝකෙට ගේන්නේ නැහැ. හිතට එන කිසිම දෙයක් නිසා භෞතික වස්තු පරිහරණය කරන්නේ නැහැ. ධර්මයේ ඇතුලෙන් ඔන්න ඔය தත්ත්වය උදා කරගන්න. ඔය කොච්චර නිදහස් වේද කියලා හිතලා බලන්න. නමුත් පවුලක් විදියට සමහරට මේවා කරන්න අමාරු වෙයි. ඔබ ඉවසුවට අනිත් අය ඉවසන්න බැරි වෙයි. නමුත් මම මේ කියන්නේ ඔබට ඉවසන්න කියලා. අපි તો හැමෝම කියනවා මල්වත්ත බලන්න යන්න කියලා. ඔබට හිතුණා නම් ඔබ මොකද්ද කරන් තියෙන්නේ? ඔබ ඒක හිතෙන් අයින් කරගන්න. නමුත් දරුවන්ටත් හිතිලා. ඒගොල්ලෝ දහම තේරෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද කරන් තියෙන්නේ? දැන් යන්නේ ඉතින්. ජීවිතේ කඩාකප්පල් කරගන්න එපා. මේ මම මේ කියන්නේ ඔබට නිවන් දකින්න මිසක් ඔබගේ දරුවටවත් ඔබගේ ස්වාමිපුරුෂයටවත් බිරිඳටවත් නිවන් දකින්න නෙමෙයි. ඔබට නිවන් දකින්න. ඔබ කරන්න තියෙන අර දේ. ඔබ හිතලා බලන්න. එතන ඔබට හිතෙන එකකින්වත් අඩුම තරමේ බේරෙනවනේ. ඔබ දේවල් කරන්නේ නැහැනේ මෝඩකමට. පුංචි දරුවෙකුට ඉතින් ඒවා තේරෙන්නේ නැහැ. එයාට සතුටුවත් බලන්න යන්න ඕනේ. ඒකගෙන යන්න.